ආයිබෝවන් ඔබේ ප්‍රසිද්ධිය ඒ වගේම ඔබේ ගෞරවය හිමි වෙන රේඛා තියෙනවා. එතකොට ඔබ ප්‍රසිද්ධ වෙනවා ඔබේ රැකියාවක් නිසා රැකියාව විස්ථාවරයක් ඒ වගේම සැහැින දේවල් ප්‍රමාණයක් ඔබ ඉගෙන ගන්නවා. එතකොට ඔබේ ප්‍රසිද්ධිය ගැන පෙන්වන්නේ මෙන්න මෙහෙමයි. මේ සිකුරු මණ්ඩලයේ ඉඳන් එන්නා වූ රේඛාවක් ජීවන රේඛාවට සම්බන්ධ වෙන්න ඕනේ. එතන ඉඳන් වීර්යවන්ත වීමේ රේඛාවක් මෙන්න මෙහෙම පැන නගින්න ඕනේ. එතකොට තමන් ප්‍රසිද්ධියත් එක්ක තමන්ගේ ව්‍යාපාරය හොඳට මිල මුදල් හම්බෙනවා කියලා තමයි කියවෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම තිබ්බොත් කොටු සලකුණක් කොඩියක්. මේක දැන් වීර්යවන්ත වීමේ රේඛාව කොඩියකින් ඉවරලා. කොටු ලකුණෙන් කියන්නේ පෙර පිනක් පළ දෙනවා. ඔබට ඔබේ ඥානීය දියුණු කරගන්න පුළුවන් ගොඩාක් භාෂා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීමේ වාග්ය තමයි මේ පෙන්වන්නේ. එතකොට මෙහෙම තියෙනවා නම් මම අනිත් අතේ ඇඳලා පෙන්වන්නම් වැඩි පැහැදිලි නැත්තම් එතකොට මෙන්න මේ හරියෙන් මේ දෙන සිකුරු මණ්ඩලය මේ හරිය සිකුරු මණ්ඩලය මෙන්න මේ ආකාරයෙන් සිකුරු මණ්ඩලය මෙන්න මේ විදිය රේඛාවක් ජීවන රේඛාව තමයි මේකට යා වෙනවා. මෙතනින් වීර්යවන්ත වීමේ රේඛාවක් මෙහිම යනවා. එතකොට තමයි රැකියාවේ ප්‍රසිද්ධියක්. එතකොට කොටු සලකුණකින් ඉවර වෙනවා. කොටු සලකුණක් මෙන්න මෙහෙම කොටුවක් හෝ ත්‍රිකෝණයක් එක තමන්ගේ හස්තය අනුව නිර්මාණය. එතකොට මෙහෙම තියෙනවා නම් තමන්ගේ ප්‍රසිද්ධියක් තමා කතා කරන්නේ. අනිවාර්යෙන් තමන්ගේ රැකියාව විස්තාර වීමක්. එතකොට තමන්ට හොඳ මිල මුදල් තමන්ට අනිවාර්යෙන් සම්පාදනය වෙනවා. මෙහෙම රේඛා තියෙන අයට අනිවාර්යෙන් 90% විතර වෙලා තියෙනවා. නැත්නම් තමන්ට එහෙම දෙයක් වෙන්නේ නැත්නම් තමන්ට කරපු කොඩි විනයක් බන්ධනයක් අනික තව විශේෂයෙන් කියන්න දෙනවා අපි කොච්චර හස්ත රේඛා ජ්‍යොතිෂය බැලුවත් මැරිච්ච කෙනෙක් කා පිටිපස්සේ හරි ඉන්නවා. ඒක අපේ අත්දැකීම. ඉන්නවා ඒක උදව්වට ඒක ආදරයට නැත්නම් අසුබ බලවේගයක් ඉන්න එක බුදුහාමුදුරුවෝ කිව්වේ මෛත්‍රී භාවනාව කරන්න. ඒ කරන තාක් තමන් අමනුෂ්‍යයන්ට ගොදුරු වීමක් නැහැ. අපි තව බලන හොඳ කාලෙදී දිනුන වෙනද බලද්දි කොඩි වින ප්‍රශ්න වුණියන් වලින් හිර කළා. ඉතින් තමන් දන්නෙත් නැහැ ලෙඩ වෙලා බෙහෙත් ගත්තා ලෙඩක් නැහැ. අව වෙන්නෙත් නැහැ ડોක්ටර්ලා ගෙදර යවනවා. හරියම ප්‍රශ්න. ඒකයි මේ විෂය හරිය ගැඹුරුයි. කර්ම විෂය අචින්තයයි කියන්නේ. එතකොට ජ්‍යොතිෂය හස්ත රේඛයි දෙක එකට යන්නේත් ඒකයි. තවත් මේ විෂයෙන්ට තව අලුත් දේවල් විෂයමාලා තව දෙකක් ප්‍රගුණ කරනවා. එතකොට තව යන්න ඕනේ. මේ විෂය කියන්නේ හිතා ගන්න බෑ. අර පොතේ මෙහෙම සටහන් වුණාට පරීක්ෂා කරද්දී නෑ. මේ මොකද මේක සමුද්දික ඍෂිවරයා හදන්නේ. ඒකින්ද තම සමහරක් හස්තේ දාලා මං ගැන කියන්නේ කියලා එහෙම කියන්න බෑ. ඒක මට මැසේජ් එකක් දැම්මම එන මම මැසේජ් එකක් එවනවා. ඒක බලන්න කියවන්න. එතකොට තේරුම් ගන්න බලපු අය දන්නවා බලපු අයගේ උත්තර තියෙනවා. මං කියන්නේ කට්ටියත් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි ඔබට දීර්ඝායු ලැබේවා. ස්තුතියි.